හැමෝටම නවම් පොහොය දිනේ අපි ආවද සුවිශේෂී ස්ථානයකට ඔබ එක් කරගෙන බොහොම නිස්කලංකව තමා අද මේ තැන තියෙන්නේ. අපි බලමු මේ තැන කොහොමද කියලා. ගොඩක් කට්ටිය නොදන්න, ටිකක් කට්ටිය දන්න ඓතිහාසික ස්ථානයකට තමයි අපි මේ ආවේ. මම ළඟටම ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට. ජලාශේ වතුරත් ගොඩක් හිඳිලා. මේ කොත්මලේ ජලාශේ තමයි මේ හිඳිලා තියෙන්නේ දැන්. සති 2යි පැයුවේ බලන්න හිඳිලා තියෙන හිඳිල්ල කොහොමද කියලා. පහුගිය දවස්වල හොඳට පිරලා තිබිච්ච ජලාශේ දැන් බලන්නකෝ. කවුරුත් නැහැ එහෙම. කොච්චර වතුර මට්ටමක් තිබිලා තියෙනවද බලන්න. බලන්න වතුර සුදු කුණාටුව දවස්වල මේක ඉතිරිලා ගියා. දැන් වතුර සීමිත ප්‍රමාණයයි තියෙන්නේ. බලන්න කොහොමද කියලා. ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ටිකක් දෙනෙක් දන්නවා හැබැයි මේ ස්ථානය ගැන. මේක ඉතින් කාලයකට විතරයි මතුවෙන්නේ. ඒතව හරියට මතුවලා නැහැ. තව ටිකක් මතුවෙන්න තියෙනවා. සේරෙප්පු දෙකත් මෙතනින් ගලවලා අද එහා පැත්තෙන් යන්න බෑ. වතුර තව ටිකක් තියෙනවා. ඒකින්ද අපි ආවේ කඩදොර විහාරෙට. මේ තියෙන්නේ කඩදොර විහාරේ. අද තත්ත්වය මේ තියෙන්නේ. තාමත් මේ ගල් ටික, කළු ගල් ටික එහෙමම තියෙනවා. පරණ පන්සල. ద్వාරය මේ තියෙන්නේ. එතනින් ඇතුළට ඇවිල්ලා තමයි ඉස්සර අපහාම පූජා කරේ. බලන්න තව වතුර තියෙනවා. මම මේ ඇවිදින්නේ ඒකේ දාලා තියෙන පාදම උඩ. මට හරියට වීඩියෝ එක ගන්න නම් මම යන්න ඕනේ මෙතෙන්ට. ඉස්සලා ගියොත් ඉතින් වතුරේ තමයි. බලන්න කොහොමද කියලා. කඩදොර විහාරේ. තව වතුර ඉතින් මඩ, රොන් මඩ තාමත් පිළිමේ තියෙනවා. බලන්න. නිස්කලංකව තියෙන විදිය. මේ ගල් තාම එහෙම වැටෙන්නේ නැහැ. ටිකක් වැල්ලා තියෙනවා මේ බිත්තියම. තාම කේල්ලේ විදියටම බලන්න බිත්ති උනත් මේව බලා ගන්න එන්න ඕනි. ඇත්තටම මේ දේවල් දකින්න ඕනි මිනිස්සු. මේ ජලයෙන් යට වෙලා තියෙන. ඔයාලට හිතාගත්ත හැකිනේ. ජලාශය මට්ටමයි මේ කොච්චර යටවිල්ලක් යට වෙනවද කියලා. අර කණ්ඩේ ඉඳන් මේ ටික බැලුවාම අඩි කීයක්, අඩි 20ක් විතර උඩින් ඊටත් වඩා යට වෙනවනේ. මේ තියෙන්නේ පිළිම වහන්සේ.
කරා වෙල්ල පෙලක් ඒවා. කඩදොර විහාරය. මේ විහාරය මේ ගම හරස් කල්ලා තමා කොත්මලේ ජලාසය හදලා තියෙන්නේ. ඒකයි මේ විදිහට වෙලා තියෙන්නේ. හිත නිවා ගන්න මේ වගේ තැන්වලට ඇවිල්ලා බලන්න. ඇත්තට වටිනවා. අපේ රටේ මේ වගේ තැන් තියෙනවා. කාලෙකදී අවුරුද්ද පුරාම යට වෙලා තියෙන දාලයක් තියෙනවා. අවුරුදු ගානකට සැරයක් මතුවෙන එකක් තියෙනවා. මේ අවුරුදු ගානකට සැරයක් තමයි මේ අවුරුදු දෙකමාරකට විතර පස්සේ තමයි මේ විහාරය මතුවෙලා තියෙන්නේ. බලන්න. වතුරට ඉර රශ්මිය පතිත වෙලා හරිම චමත්කාරයි. බලන්න කොච්චර වතුරකින් පිරෙනවද කියලා මේ විහාරේ පිටිපස්ස. දකින්න මේවා විඳින්න ඇවිල්ලා. ගොඩක් ඉරනවා මේ ටික. මම ආවට රොන් මඩ ඇයි පහුගිය දවස්වල දිට්ටා සුදුකු නාටුවත් එක්ක මේවා හොඳටම යට වෙලා තිබුණේ. මල් පහන් පත්තු කරන්න තාම මදි. තව වතුර යට වෙලා තව සතියකින් විතර මේ ටිකත් නැති වෙලා යනවා වතුර. ඊට පස්සේ මල් පහන් පූජා කරන්න ඕන තරම් කට්ටිය එනවා. ඉතින් අද නැති වුණාට ඇත්තෙම මේ වගේ තැන් බලන්න ඔයාලා එන්න. එළ මේ විඳින්න. කඩදොර විහාරය. වටපිටාව මේ පැත්තෙන් කඳු පන්තිය. අර පේන්නේ කොත්මලේ වේල්ල තමා මේ. එතනින් ඔයාලට පේන්නේ. ඇවිල්ලා ඔයත් දැක බලා ගන්න. ඇඳ පුදා ගන්න. මේ වගේ ස්ථානක් තියෙනවා ලංකාවේ. එහෙනම් අදට ඔයාලගෙන් සමු ගන්නවා කඩදොර විහාරේ සිට. නැවතත් අපි හමු වෙමු. සියලු දෙනාටම බුදු සරණයි. දෙවි පිහිටයි.